2026 කාන්තා පන්දුවාර 2020 ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලිය අවසන් මහා තරඟයේ ඊයේ නිමවට පත් වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනිමින් ඉතින් එම තරඟයේ තොරතුරු සහ ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොද දූපත් කණ්ඩායම අතර පූර්ණ තරඟාවලිය අවසන් තරඟය වන දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනේ ඊයේ නිමවට පත් වුණා. ඉතින් මෙම සියලුම තොරතුරු දැනගන්න වීඩියෝ එක අවසන් අපිට රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මූලිකව බලමු 2026 කාන්තා 2020 ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලිය අවසන් මහා තරඟයේ කුමන ආකාරයටද අවසන් වුණේ කියලා. ඒ අනුව තරගයේ මුලින්ම පන්දුර පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 150ක් පමණයි ලබා ගැනීමට සමත් වුණේ. කණ්ඩායමේ කඩලු 4ක් දැවී යමින් නියමිත පන්දු වාර 20 තුලදී ඒ අනුව පන්දු 120ක් තුලදී ලකුණු 151ක ඉලක්කයක් හිමි වී තිබුණා ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට. ඔවුන් මෙම ඉලක්කයේ පන්දු වාර 17යි එක් පන්දුවක් තුලදී හඹා යමින් ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණේ. කණ්ඩායමේ කඩලු 3ක් දැවී යමින් ඒ අනුව 2026 කාන්තා 2020 ලෝක කුසලන් තරඟාවලියේ සූරතාවේ ජයග්‍රහණය කිරීම සමග මේ දක්වා පවත්වා ඇති කාන්තා 2020 ලෝක කුසලන් තරඟාවලි 10 තුලින් තරඟාවලි 7කදීම සූරියන් බවට පත්වීමට ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඉතින් මේ ආකාරයට 2026 කාන්තා 2020 ලෝක කුසලන් ක්‍රිකට් තරඟාවලිය අවසන් වෙද්දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොද දූපත් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනේ ඊයේ නිමවට පත් වුණේ තරඟයේ දෙපිළටම දෝලණය වෙමින්. ඒ අනුව මෙම තරඟයේදී කාසිවාසී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මුලින්ම පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 549ක් ලබා ගැනීමට සමත් වුණේ. කණ්ඩායමේ කඩු 9ක් දැවියමින් එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 248ක් තුලදී ලකුණු 188ක් සහ සොනාල් දිනෝස පන්දු 166ක් තුලදී ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වෙදී. කමිදු මෙන්ඩිස් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 120ක් තුලදී. ඒ වගේම කුසල් මෙන්ඩිස්ද පන්දු 115ක් තුලදී ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වුණා මෙම ලකුණු පූර්ව නිර්මාණය කිරීමේදී. ඒ අනුව ලකුණු 549ක් ලබාගෙන තිබෙන මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වාගේ තීරණය බවට පත් වුණේ පන්දුර පහර දීමට බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායමට ආරාධනය කිරීමට. ඒ අනුව බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම පළමු ඉනිම සඳහා තෙවන දිනේ අවසන් වලට පන්දු වාර 111ක් තුලදී කණ්ඩායමේ කඩු 4ක් පමණක් දැවී යමින් ලකුණු 318ක් ලබා ගැනීමට සමත් වෙන්නේ. හෝප්ගේ විශිෂ්ට පිතිකරණය හමුවේ ඔහු පන්දු 177ක් තුලදී ලකුණු 86ක් සහ ග්‍රේව්ස් පන්දු 162ක් තුලදී ලකුණු 85ක් ලබාගෙන මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා. කෙසේ වෙතත් තරගයේ ග්‍රේව්ස් ලකුණු 45ක් පමණක් ලබාගෙන තිබෙන මොහොතක දවා ගැනීමට තිබූ සුපිරි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා සහ කඩුළු රකින්න ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් අහිමි කර ගැනීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් අතර යම්කිසි ආකාරයකට වචන හුවමාරුවක් සිදුවන ආකාරයේද තරගයේ නරඹපු සියලු දෙනාටම දැක ගැනීමට හැකි වුණා. එහිදී කුසල් මෙන්ඩිස් එම අවස්ථාවේදී නායක ධනංජය සිල්වාට ප්‍රකාශ කර තිබුණේ පන්දුව පිටේ දැවටීමක් සිදු නොවන බවත් එම නිසා එය නැවත විමසා බැලීම සඳහා යොමු නොකරන ලෙසට. කෙසේ වෙතත් තරගයේ අතරතුරදී එය නැවත විමසා බැලීමේ රූපරාමු වලින් දැක ගැනීමට හැකි වුණේ පන්දුව පිටේ දැවටෙන බවට. ඉතින් මෙම අවස්ථාව අහිමි වීම සමග එහි උපරිම පාලන නෙලා ගැනීමට ග්‍රේව්ස් සමත් වී තිබෙන්නේ මේ වනවිට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෝ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ උණුසුම් තොරතුරු සහ ක්‍රිකට් පිටි අලුත් තොරතුරක් සමග නැවතත් හම්බෙන්නේ බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා ක්‍රීඩා සීලී සුබ දවසක්.